Hi guys, අද අපේ කැම්පස් එකේ මිඩ් සෙම් බ්‍රේක් එකේ දවසක්. ඒනට මට හිතුණා අද පොඩි vlog එකක් කරලා හොඳයි කියලා. ෆියම් vlog එකට. දැන් වෙලාව උදේ 9ට විතර ඇති. මම 138න් 2 බස් එකකින් තමයි කැම්පස් එකට යන්නේ. හරි දැන් බස් ස්ටෑන්ඩ් එකට මං ඇවිල්ලා ඉන්නේ. පිනාගේම බස් එකට. දැන් ඉතින් පාඩුවේ සින්දුවක් අහගෙන යන්න තමයි තියෙන්නේ. මට මොකද පැයක් විතර යනවා සාමාන්‍යයෙන් කැම්පස් එකට යන්න. දැන් මේ කොහෙද පහු කරන්න කියලා ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඒ ලෙවල් කරන ළමයි නම් ඉතින් මේ පැත්ත ගැන නොදන්නවා වෙන්න බෑ. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ තුම්මුල්ල හන්දියට. එතකොට මේ පාර තමයි තර්ස්ටන් රෝඩ් එක. කොළඹ තියෙන පාරවල් වලින් තියෙන ලස්සනම පාරක් තමයි මේක. මට අනුව. බස් එකෙන් බහැපු ගමන් අපිට බලා ගන්න හම්බෙන්නේ මේ IBMBB ඉන්ස්ටිටියුට් එක. අපේ යුනි එකේ මොලිකියුලර් බයොලොජි and බයෝකෙමිස්ට්‍රි වලට අදාළ ඉන්ස්ටිටියුට් එකක්. දැන් අපි පාර පැනලා අපේ ෆැකල්ටි එක ඇතුළට යමු. අද කැම්පස් එකේ නිවාඩු දවසක් නිසා කට්ටිය නම් වැඩිය පේන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ ස්ටැට් ඩිපාර්ට්මන්ට් එක. එතකොට මේ තියෙන්නේ zoology ඩිපාර්ට්මන්ට් එක. එතකොට මේ තියෙන්නේ අපේ plant science ඩිපාර්ට්මන්ට් එක. ඒ කියන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එක. හරි. මම දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ෆැකල්ටි එකේ තියෙන අයිකනික්ම ප්ලේස් එකකට. මේකට කියන්නේ quadrangle එක කියලා. එහෙමත් නැත්නම් Kembenches කියලාත් මෙතනට අපි කියනවා. Hi guys, මේ මගේ යාළුවත් ඇවිල්ලා ඉන්නේ. අපිට අද මයික්‍රෝ ලැබ් එකේ වැඩ ටිකක් තියෙනවා. ඊට කලින් උදේට කාලා ඉමු. I'll share the revenue. මේ තියෙන්නේ ඉතින් අපේ ෆැකල්ටි එකේ තියෙන කොෆි ෂොප් එක. ඒත් එකම මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ තියෙන ෆොටෝ කොපි ෂොප් එක. අද උදේට කන්න හරිම පෝෂදායී ආහාර වේලක් තමයි අරගත්තේ. මේ තියෙන්නේ අපේ ILC එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන ස්ටඩි ඒරියා එක. එතකොට මේ තියෙන්නේ ILC බිල්ඩින් එක අපිට පේන විදිහ. එතකොට මේ සුදු පාට බිල්ඩින් එක තමයි අපේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක. බ්‍රෙක්ෆස්ට් අරගෙන ඉවර වෙලා අපි ආවා අපේ මයික්‍රෝබයොලොජි ලැබ් එකට. අද අපිට තිබ්බේ අපේ එක්ස්පෙරිමන්ට් එක පොඩි ස්ටෙප්ස් වගේක් කන්ටිනියු කරලා යන්න. මේ තියෙන්නේ අපේ මයික්‍රෝබයොලොජි ලැබ් එක. ගොඩක් ලොකු ස්පේෂස් ලැබ් එකක්. හරිම ඊස්තටික් වයිබ් එකක් තමයි මේ ලැබ් එකේ තියෙන්නේ. ඒත් එක්කම අපි අපේ එක්ස්පෙරිමන්ට් එකේ අවශ්‍ය දේවල් ගැන ප්ලෑන් කරලා අවශ්‍ය බඩු ටික එහෙම ලෑස්ති කරලා එක්ස්පෙරිමන්ට් එක කරන්න පටන් ගත්තා. තමයි ඒ කරන විදිහ. ඔය විදිහට ඒ වැඩ ටික ඉවර වෙද්දී දැන් අපි යන්න හදන්නේ අපේ කැම්පස් එක වටේ පොඩි ටුවර් එකක්. මේ තියෙන්නේ අපේ ස්ටුඩන්ට් සර්විස් සෙන්ටර් එක. එහෙමත් නැත්නම් බාලගිරිය. එතකොට මේ තියෙන්නේ අපේ බාලගිරියේ තියෙන ජූස් බාර් එක. මේකේ ගණන් නම් හරිම affordable සහ මේකේ බීමත් හරිම රසයි. දැන් අපි යමු SSC එකේ උඩට ගියාට පස්සේ කැම්පස් එක පේන්නේ කොහොමද කියලා බලන්න. මේ සුදු පාට බිල්ඩින් එක තමයි අපි කවුරුත් දන්න අපේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එක. එතකොට අර ක්‍රීම් පාට බිල්ඩින් එක තමයි මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු ILC බිල්ඩින් එක. එතකොට මේ තියෙන්නේ අපේ ලොකුම ලොකු නුග ගහ. එතකොට අර සුදු පාට බිල්ඩින් එක තමයි අපේ ස්ටැට් ඩිපාර්ට්මන්ට් එක. එතකොට අර වාහන යනවා පේන්නේ තර්ස්ටන් රෝඩ් එක. එතකොට මේ තියෙන්නේ University of Colombo main ground එක. අර ඈතින් අලු පාටට පේන්නේ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය. එතකොට එහා පැත්තේ තියෙන කොළ පාට වහලයක් තියෙන බිල්ඩින් එක තමයි UOC main library එක. අපි තව පොඩ්ඩකින් library එකටත් ගිහිල්ලා බලමු. ඒත් එකම මේ පැත්තෙන් කොළඹ skyline එකම පේනවා. අපිට නෙළුම් කුලන ඕල්ටෙයා බිල්ඩින් එක වගේ බිල්ඩින් මෙතනින් බලා ගන්න පුළුවන්.
රෑට මෙතන ඉඳන් බැලුවම කලම්බොස් ස්කයිලයින් එක මාරම ලස්සනට පේනවා. මේ තියෙන්නේ මම ගත්ත පොඩි වීඩියෝ එකක්. දැන් අපි අපේ ෆැකල්ටි එකෙන් පොඩ්ඩක් එළියට යන්නයි හදන්නේ. මේ වම් අත පැත්තේ තියෙන්නේ අපේ නිව් ආර්ට්ස් තියටර් එක. එතකොට මේ ඉස්සරහින් පේන තියෙන ෆැකල්ටි එක තමයි අපේ ආර්ට්ස් ෆැකල්ටි එක. එහෙමත් නැත්නම් ශාස්ත්‍ර පීඨය. ආර්ට්ස් ෆැකල්ටි එක කියන්නේ හරිම ලස්සන ෆැකල්ටි එකක්. අපි ආර්ට්ස් ෆැකල්ටි එක මැද්දෙන් ඇවිදගෙන ලයිබ්‍රරි එක පැත්තට යමු. හරි මේ තියෙන්නේ University of Colombo main library එකේ entrance එක. library එකේ ඉඳන් එද්දී read avenue එක පේන විදිය තමයි මේ. දැන් එන්න මාත් එක්ක අපේ library එකේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. මේ පල්ලෙහා ground floor එක interactive study zone එකක්. එතන ඉඳන් ළමයි discussions කුප්පි එහෙම දානවා. දැන් ඔයගොල්ලන්ට හරියටම පේනවා මේ library එක කොච්චර ලොකු library එකක්ද කියලා. හරියටම ගත්තොත් මේ ලයිබ්‍රරි එකේ තට්ටු 6ක් තියෙනවා. ඒ වගේම ගොඩාක් විෂය ධාරාවන් වලට අදාළ පොත්පත් ගොඩක් ඔයගොල්ලන්ට මේ ලයිබ්‍රරි එකට ආවොත් දැක බලා ගන්න පුළුවන්. ලයිබ්‍රරි එකෙන් එළියට ඇවිල්ලා එහෙම ඔබ වමට හැරලා අපේ ලෝ ෆැකල්ටි එකට යන්න හදද්දිම ලොකු මැස්සක් කඩාගෙන පාත් වුණා. අපි එහෙමම ලෝ එකට ගිහිල්ලා අපේ දවල් කෑම අරගෙන තමයි දැන් ලෑස්ති වෙන්නේ. දැන් අපි මෙහෙමම ලෝ ෆැකල්ටි එකේ කැන්ටින් එකට ඇවිදගෙන යමු. මේ තියෙන්නේ මම අර කලින් ලෝ බ්ලොග් එකේ ඔයගොල්ලන්ට පෙන්නපු නීතිය දෙවගෙන ප්‍රතිමාව. මේ හරියන්න හරි පරිස්සමෙන් තමයි ඇවිද්දේ. මොකද වතුර වැටලා එතන හරියට ලිස්සනවා. ලෝ ෆැකල්ටි එකේ මේ වගේ ලස්සන හට්ස් කිහිපයක්ම තියෙනවා. ඒවා ඉඳගෙන පාඩම් කරන්න විවේක ගන්න ඒවා පුළුවන් ළමයින්ට. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ඉන්ඩෝර් ස්ටේඩියම් එක තියෙන බිල්ඩින් එක. එහෙමත් නැත්නම් අපේ ඉන්ඩෝ එක. ඉන්ඩෝ එක පෙන්වන්න කලින් අපි ඉක්මනට ගිහිල්ලා කාලෙමු. මොකද මට ගොඩක් බඩගිනි. ඒ වෙලාවේ හොඳටම වැස්ස නිසා කැන්ටින් එක නම් හොඳටම ක්‍රවුඩ් වෙලා තමයි තිබ්බේ. මේ තියෙන්නේ මම ලන්ච් එකට ලෝ කැන්ටින් එකෙන් ගත්ත රයිස් ඇන්ඩ් කරි එක. මේක රුපියල් 150ක් උනේ. අපි මේකට දෙමු 10ක 7ක් විතර. එනම් කාලා බීලා ඔක්කොම ඉවරයි. අපි යමු ඉන්ඩෝ එක වටේ රවුමක්. ඉන්ඩෝ එක කියන්නේ යුනි එකේ ස්පෝර්ට්ස් කරන ළමයින්ගේ ගෙදර වගේ තමයි. මෙන්න මේ ඒරියා එකේ තමයි බොක්සිං, කරාටේ, කබඩි, ටයිකොන්ඩෝ වගේ දේවල් ගොඩක් වෙලාවට ප්‍රැක්ටිසස් යන්නේ. මේ තමයි අපේ මේන් කැම්පස් එකේ ඉන්ඩෝර් ස්ටේඩියම් එක. මෙතන තමයි ඉන්ඩෝර් ගේම්ස් ගොඩක් අපි ප්‍රැක්ටිස් වෙන්නේ. ඒ වගේම මේ ස්ටේඩියම් එක ගොඩක් ටූර්නමන්ට්ස් වලට එහෙම පාවිච්චි කරනවා. එතකොට මේ තියෙන්නේ ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ පැවිලියන් එක. හරි දැන් යුනිවර්සිටි එකේ ඒ පැත්ත බලලා ඉවරයි. අපි ආයි ආර්ට්ස් එක වැද්දෙන් අපේ සයන්ස් ෆැකල්ටි එකට ඇවිදගෙන යමු. එතකොට මේ තියෙන්නේ University of Colombo School of Computing. එහෙමත් නැත්නම් ඔයාලා දන්න UCSC එක. එතකොට මේ තියෙන්නේ මට කලින් ඕගොල්ලන්ට පෙන්නන්න බැරි වෙච්ච අපේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක.
තියෙන්නේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ මියුසියම් එක. ඊට පස්සේ ඔන්න මෙතන තියෙනවා ලස්සන ඔරලෝසුවක්. ගණන් පුළුවන් අයට විතරයි ඒකින් වෙලා බලන්න පුළුවන්. මේ බලන්නකෝ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා අතරේ ඔයාලා දන්න සර් කෙනෙක් ඉන්නවද කියලා? දැන් හොඳටම නාලා ඉන්නේ මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ වොෂ්රූම් එකට. එහෙනම් අපි යන් බ්ලොග් එකේ ඉතුරු කෑල්ල බලන්න. දැන් නම් අද vlog එකේ අන්තිම හරියට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඉන්න මගේ යාළුවා විනෝදී එයා මට ගොඩාක් ලොකු සපෝට් එකක් දුන්නා මේ vlog එක කරන්න. Thank you for the support විනෝදී. අන්න අර පේන්නේ අපේ ප්ලාන් සයන්ස් ඩිපාර්ට්මන්ට් එක ඈතට පේන විදිය. දැන් නම් ඉතින් ගෙදර යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපේ අංගනිත් බායි කියාගෙන ගෙදර යන්න පිටත් වුණා. අපි ඔහොමම හිමීට කැම්පස් එකේ වටපිටාව බල I read avenue එකට යමු. දැන් මම පාර පැනලා බස් ස්ටෑන්ඩ් එකට යන්නයි හදන්නේ. එහෙනම් guys ළඟදිම දවසක තවත් ලස්සන යුනි බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමින් මම දැනට නවතිනවා. එහෙනම් see you guys soon. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ Facebook and Instagram pages follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ළඟදිම දවසක හම්බෙමු. See you.